vlog by us. අද දවසේ vlog එකේ විශේෂත්වය ඇවිල්ලා තාම අපි ඒක ගැන කතා කරන්න ලෑස්ති නැහැ. මොකද අපි දන්නේ නැහැ මොකද අද විශේෂත්වය කියලා. හැබැයි ස්පෙෂල් රෙසිපි එකක් නම් තියෙනවා අපේ ආදරණීය මව්පදවියගෙන්. හලෝ මේ අම්මා කොහේ යන්නද? ඉස්කෝලේ යනවද? යා ඉතින් අනේ මන්ද දැන් ආවා දැන් ගියා. දැන් යනවා කතරගම. ඉතින් ඔයගොල්ලෝ අද හෝ හෙට අපේ අම්මව කතරගමදී දැක්කොත් එම කියන හලෝ කොහොමද මචං කියලා. අම්මා හොරෙක් මහාමි මේ සුපුවා. උසපුවා නෙමෙයි. මං ගත්තා. කොහෙන්ද? මැක්මාර්ට් එකේ. මැක්මාර්ට් එකෙන් අරගෙන. මේවා හොටෙල්ස් වල තියෙන්නේ. නෑ මම මේ වගේ දේවල් බාලා වැඩ කරන්නේ නෑ මං කරන්නෙත් නෑ හරිද? මං ඒවා බීලා ඉන්නේ එහෙන්. නෑ මම මේ ටික මේ කොෆි මාර්ට් මේ සෝරි ඒ මැක්මාර්ට් මේක කොෆි මේට්. කොෆි මේට් එක ගත්තේ කොෆි මාර්ට් මැක්මේට් නෙමෙයි. මේ මක්මාට් මම කොෆි මේට් ගත්තේ මම සාමාන්‍යයෙන් මේ නන් ෆැට් තමයි බොන්නේ මේක මම බොන්නේ නෑ අපේ මේ පොඩි තැන තේ බොන්නේ නෑනේ මේ වගේ ඔව් එයා පොෂ් මේ වගේ එකක් පෙන්නුවාම ටක් ගාලා ඒක බොනවා ඉතින් ඔයාට තියෙන්නේ මේ කොෆි මේට් කියලා මොකක් හරි නිකන් නෑ මම ඉස්සෙල්ලාම හොඳට කිරි දාලා ඊට යාට පේන්න අරගෙන දාලා එයා ඉස්සරහා මේ කඩලා දාලා දෙනවා එයා බොනවා ඔය අපි ඉන්න බලලා ඉන්න ඔය එකකම හොලන් පොඩි තැන නෑ කෝ මේ ඉන්නවා මේ නෑ සුපුරුදු පරිදි යා ස්ටුඩියෝ එකේ පොඩි තැන සාමාන්‍යයෙන් ෆෝන් ලැප්ටොප් MacBook ස්පීකර් JBL ඉයර්ෆෝන් ඔක්කොම අරගෙන තමයි වොෂ්රූම් යන්නේ මේ අම්මා කතරගම යනවා වගේ තමයි යන්නේ අනේ මේ මාව නිකන් අල්ල ගන්න එපා කතරගම යනවා කියලා මේ දවස් පහක්වත් නෑ ඇවිල්ලා ආය යනවා ඉතින් මට ආයි ගිහිල්ලා ඉතින් කවදා එයිද දන්නේ නෑ දවස් දෙක තුනක්වත් එයි ඉතින් මම හිටියා මදිද ඔයාට ගෙදර ඇති ඉතින් වෙන තැන් නෑ වෙන තැන් මේමයි වඳින්නත් පුළුවන් වෙන්න ඕනේ ගිහිලා හරි නිදහසේ ඉන්න පුළුවන් වෙන්නත් ඕනේ එතකොට අර වීකෙන්ඩ් එකට කට්ටියම ඩවුන් සවුත් යන්නේ ගයිස් ඒ වගේ තමයි අපිත් හරිද වීකෙන්ඩ් එකට ඩවුන් සවුත් යනවා මොන වීකෙන්ඩ්ද දැන් සැටර්ඩේ ඉවරයිනේ සන්ඩේ වල කමන්නේ වීකෙන්ඩ් එක තාම ඉතින් අර ඩවුන් සවුත් යන්නේ කට්ටිය අරුගම්බේ කියයි මිරිස්ස කියයි උණු වටුනේ කියයි බීච් බොයිස් කියයි ඒ වගේ තමයි ඩවුන් සවුත් යන්නේ කතරගම හැම සතියන්තෙම එහෙම නෑ යනවා නැට පාගෙන වඳින්න පුළුවන් වෙනවා හරිද එතකොට නිදහසේ ඉන්න පුළුවනුත් වෙනවා මෙහෙ නිදහස නෑ easy access මේ හයිවේ එකෙන් මෙහෙම දැම්මම අතනින් එළියට දැම්ම පොඩි දුරයි කතරගම. දැන් ඒ කියන්නේ හොඳයි. ගොඩක් දේවල් ආවා ඔළුවට ඔක්කොම කියන්න බෑනේ. ඒ කියන්නේ කියලා හිතුවා මම. නෑ ඔගේ හිතේ හිතාගත නෝ ඒක ඇත්තට ඔක්කොම කියන්න කරදරයි. මම ඔකේ හොඳයි. නීකි දැන් ඔයාලට දැන් කතරගම කටපාඩම් ඇදිනේ ඔයාලට දැන්. කතරගම කටපාඩම් කරන්න මොකෝ ස්පෙලිංස්ද නෑ ඉතින් නිතරම හෙට ගිහින් කතරගම දැන් මම දන්නවා සමහර වෙලාවට අපේ දින්නට පාර වැරදුනත් මම කියනවා අම්මා තමයි බෙස්ට් කස්ටමර් ඔව් කස්ටමර් නෙමෙයිනේ වඳින්නනේ යන්නේ ඒක තමයි අන්න උන්නදී කාලයක් එයා ආස එහෙම ඉන්න තමයි මැජික් එයා ඇත්තට කැමති ඇත්තටම එයා කැමති හොම මේ බලන්න මේ මෙයාගේ ඇඳුම පෙන්වන්න පුතේ මේ තෙමු හා මොනවා කියලා දාන්නේ ඩොග් කොස්ටියුම් කියලා දානවද නැත්නම් ඔව් මොනවා කියලා දාන්නේ මට මතක නෑ මොනවා කියලා දැම්මද කියලා කොහම හරි එක්ස්ට්‍රා ස්මෝල් එක තමයි මං තෝරන්නේ පපච්චිගේ ඇඳුම ඉන්න පෙන්න පපච්චිගේ හැම ඇඳුමෙම තියෙන විශේෂත්වයක් ඒ ඇවිල්ලා කොයින් පර්ස් එකක් තියෙනවා මේ පර්ස් එක මේක පර්ස් එකේ ඉන්නෙත් පපච්චි කෙනෙක් ෂොයි ඔය ඇඳුම හදලා තියන්නේ නැත යා කැමති නේ හරි හරි එතකොට ඒ කොයින් පර්ස් එකේ මොනවද දාලා තියන්න පුළුවන් ඩෙලිවරි සිස්ටම් එකක් වගේ ඔව් වැඩේ තියෙන්නේ ඒ කොයින් පර්ස් එකම මේ සමාන වගේ ඇඳුම් මේ වගේ මේ බව්වලට හොඳයි අර මේ මොකද ඉල්ලීගල් මොකද කියන්නේ මද්‍රව්‍ය ජාවාරම් කරන්න මද්‍රව්‍ය ඒක විතරයි දැන් අඩු අනිත් දැන් කියයි එක ගන්නවා කියලා එහෙම පපච්චිගේ ඇඳුම ගෙනියනවා කියයි පපච්චි තමා ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා
මේ ඉන්න අපේ ඒ ජෙලි පපච්චි මේ මූ අනේ ඉන්නකො එක අන්න අරුව ඉවරයි. උන් ඔක්කොම යාළුවෝ. අරුව පෑගුවා. ආප්පවුනේ. මේගොල්ලෝ ඔක්කොම යාළුවෝ. වා ඉන්නකො මේ පපච්චි හිතන්නේ පපච්චිගේ පැටියෙක් කියලා මෙයා. ඇත්තට පපච්චි හිතන්නේ පපච්චිගේ පැටියෙක් කියලා තමයි. පපච්චි ආව නාවන්න හදනවා. එහාට එන්නකෝ පොඩ්ඩක්. මෙයා ඇෆ්‍රිකන් ග්‍රේ කෙනෙක්. මෙයා දන්නවා කියන්න පපච්චි කියනවා එයා. ඊට පස්සේ පපයි කියන එකට වෙලාවකට කුපයි කියනවා. ඒත් ඉතින් අවුලක් නැහැ. අපේ අම්මා මෙදා කිරිපිටියකට පිරිකිටි කිව්වනේ. ඉතින් ඒ නිසා එයාට එක්ස්කියුස් එකක් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. අර බලන් ඉන්න හැටි අපේ හසීල. මුව කෙටුවොත් නම් ඉතින් මේ කෙලිම කෑල්ලක් මිසින් වෙයි. සයිඩ් කන්නඩියක් ගලවලා හෙඩ්ලයිට් එකක් ගලවලා වගේ. අනිවාර්යයෙන්. දැන් ඔයගොල්ලෝ බලන්න මෙන්න මෙහෙම තමයි මෙයා කන්නේ බොන්නේ ෆන් එක ගන්නෙ. හැලෝ. පුදුම පෙරේතේ කොහොමද කෑම වලට බඩ නිකන් පිපිරෙන්න වගේ පුරවන් ඉන්නේ හැම වෙලේම. බේබි හැබැයි ඇත්ත. වෙලාවකට මට මෙයා දැකලා බය හිතෙනවා. කූඩුවේ ඉන්නවා මම අර දැන් මම මාස 5කට විතර කලින් හිටියා වගේ. එයාවත් යන්න වෙනවා ડોක්ටර් ගාවට. ඔයගොල්ලොත් එහෙමද බය වෙලා vlog බැලුවේ මෙච්චර කාලෙ. පිපිරෙන්න වගේ ඉන්නවා මම ඒත් අම්මගෙන් අහනවා අම්මා පරිස්සමෙන්. දවසක් මේම කවාගෙන ඉඳිදි ටොචස් ගායිත් දන්නේ නැහැ. ඇන්ග්‍රි බර්ඩ්ස් වගේ. මේ අතර මේ ඇන්ග්‍රි බර්ඩ් කෙනෙක් නන්නේ මේ හරි ෆ්‍රෙන්ඩ්ලි බර්ඩ් කෙනෙක්. හැබැයි ඉක්මනට බය වෙන විදිහේ ෆ්‍රෙන්ඩ්ලි බර්ඩ්. සාමාන්‍යයෙන් කූඩේට බයයි. පෙට්ටි ලොකු ලොකු බෑග් ඒ හැම දෙයකටම බයයි. බය වෙලා එයාම වැටෙනවා කෑ ගහගෙන. එයාගේ ටොයිස් එහෙම තියෙනවා අර මේ එල්ලලා තියෙන එයාගේ ටොයිස් එක. එයා ඒක එල්ලෙනවා ඒක ඇතුලේ හිර වෙනවා ඊට පස්සේ එයා කෑ ගහනවා ඊට පස්සේ එයා මේකෙන් එළියට එනවා. ඒක සෙල්ලම් එළි වෙන තාලෙට. කියලා වැඩක් නැහැ. අපේ ලයිචි පල්ලෙහා තට්ටුවේ ගත්තොත් එහෙම කූඩුව දැන් එයාට අලුත් කූඩුවක් අරන් දීලා එයා ඒ කූඩුව අරගෙන එළියට එනවා. එයාගේ ෆන් එක ගන්නවා. එයාත් වෙන මාතලයක් ගන්නවා. එයා කෙට්ටු වෙලා අලුත් කූඩුව ගත්තාන් පස්සේ පල්ලෙහා තට්ටුවේ ඉන්න කුරුල්ලා ගොඩාක් කෙට්ටු වෙලා. එච්චරටම ඉඩ ඒ කූඩුවේ. ඉඩත් එහෙමයි එක තැන ඉන්නේ නැහැ දැන්. එක්ස්ප්ලෝර් කරනවා. ෆන් එක එක්ස්ප්ලෝර් කරන ගමන්. ට්‍රැවල් විත් වයිෆ් වගේ. මම ඒ කූඩුව ගන්න ඔගොල්ලෝ හිටියේ නෑනේ මම ඒ කූඩු ගේනකොට. ඔව් අපිට සර්ප්‍රයිස් එකක් නේ ඒක. අපි එතකොට ඉතින් වෙන කූඩුවක අපි වැටුණා. කූඩු වෙලා හිටියේ ඒ වෙලාවේ මඩ කළපේවා කූඩු ගේ. නෑ ඇත්තටම මම ගියාම ඒ කූඩු තිබුණා. මේ මම ඒක දැක්ක ගමන් මං ලයිචිට තමයි අර ඇතරම ලයිචිගේ කූඩු ලයිචිට පොඩිනේ. ඒ නිසා මම ලයිචිට කූඩුවක් ගේන්න කියලා තමයි මම ගියේ. ඊට පස්සේ මෙයාගේ කේජ් එකක් චේන්ජ් කරා. එතකොට ඔයගොල්ලොත් ගෙදර කුරුල්ලෝ හදනවා නම් දැන් මෙයාගේ වීඩියෝ තියෙනවා. මෙයා චූටන් කාලේ ආවේ කුරුල්ලෝ හදනවා නම් ඔයගොල්ලෝ පුළුවන් තරම් හෑන්ඩ් ෆීඩ් කරන එක අඩුවෙන් කරන්න. හෑන්ඩ් ෆීඩ් කරලා පුරුදු වුණොත් එයාලා කවමදාකවත් තනියම කන්නේ නැහැ හෑන්ඩ් ෆීඩ් කරනකම් බලන් ඉන්නවා. දැන් ඔය එහෙම කීකේ හෑන්ඩ් ෆීඩ් කරනවා. ඔය දැන් මම දුන්නේ නැත්තම් එයා කන්නේ නැහනේ. එයාට හැබැයි පළතුරු එහෙම දුන්නාම එයා කනවනේ තනියෙන්. ඔව් පළතුරු කනවා එයා. උයන් කන්න බෑනේ අම්මා. තාම නෑ පුතේ. මම ඉස්සරහට සමහර විට කරයි. ඔයා ඇවිල්ලා පොඩ්ඩක් කියලා දුන්නා නම් ලිප දාලා ලිප දාලා ඒ වගේ මෙයාව ගන්න පුළුවන් වට ලුණු සුද්ධ කරන්න. සුද්ධ කරන්නයි මේ ගාලික් සුද්ධ කරන්න වගේ. දෙකම වහ කුරුල්ලොන්ට. ඕනේ ඉතින් මූටත් වහනේ ඒක. ග්ලව්ස් දාලා එරෙම හෙල්මට් දාලා ග්ලව්ස් දාලා. ග්ලව්ස්. හරි යා. මෙතෙන්ට. බයි ජෙලි. ඒ ටිකට තඩියෙක් වුණා. තව උම්මද. උම්මද. දෙන්න. බයි. අන්න පපච්චි බලනවා අම්මා උම්ම දෙන ඉඳලා. එන පපච්චි නම් ඉරිසියක් මොකුත් නැහැ. මේ පැත්ත තමයි ආතල්. මෙයාම හැංගිලා ඉන්න විදිහ දැන්. මේ මිනිහා ගියාත්නේ ආමි හරි මොනවා හරි වෙන්නේ නැති. කැම්ප් වල ඉන්නේ. මර කෑම කොච්චර කාලාද කියලා නම් අල්ලලා ගිහලා ගෙනියද්දි කටෙන් වැක්කිරෙනවා. ඕනේ එයාට එහෙම බඩ පිරීලා උතුරන්න දුන්නේ නැත්නම් සාමාන්‍යයෙන් තව පැය දෙකකින් විතර බඩගිනි ඒ කියන්නේ එයාට අර ඇට ಜಾති දානවා sunflower seeds උයි pumpkin seeds උයි
ඒක කාලා කේන්ති ගිහිල්ලා ඒව ඔක්කොම පෙරලනවා නැති වුණාම අඩු වුණාම. ඔය හුරුලා ඔය මේ දැන් වඩාගෙන ගිහලා දාද්දි කටෙන් ආපු එක වගේම දර්ශනයක් මට මතක් වුණා මගේ නංගි චූටි කාලේ. එතකොට ඇති අවුරුදු 2ක් අතරේ කාලයක්. එතකොට ඉතින් මේ යාට දෙන්නේ මොකද්ද සීරියල් එකක් සිරිලැක්ද මොකක්ද අම්මේ නෙස්ටම්ද නෙස්ටම් හරි සිරිලැක් හරි කොහොම හරි කණ්ඩ හරි හොරයි හරිද එතකොට මං ඇවිල්ලා යාට කවනවා හරිද මම කවනම් මම යාට කවනවා ඉතින් මං යාට කවලා ඉස්සර යන දෙරනේ ඩ්‍රැගන් ටේල්ස් පෙන්නලා මං යාට දැන් දෙරනේ ඩ්‍රැගන් ටේල්ස් තමයි යන්නේ ඉස්සර මේ දනුත් යන්නේ ඩ්‍රැගන් ටේල්ස් දැනුත් යනවා වෙන විදිහට ඩ්‍රැගන් කොහමද යාට මම දැන් හොඳට කෑම කවලා ඊට පස්සේ ආව වඩා ගද්දි පොඩ්ඩයි එබුනේ වඩා ගන්නකොට තියෙන ප්‍රෙෂර් එක විතරයි බ්ලර් ගාලා ආවා කියන්නේ හිතන්නකෝ ඊළඟට මං කොච්චර කවලාද කියලා මේ ෂූස් උත් ටෙමු මේ ඔක්කොම ටෙමු ආනේ මගේ මේ ෆෝන් කවරේ sorry my bad okay මේක ෂේන් හරිම විශේෂ කවරයක් වෙනස් දේවල් වලට කවුද කැමති නැති නේද ඔව් දෙන්න මගේ ඒක thank you ඒ මොකක්ද අද ටී එක strawberry tea ශාබාව right අද අපිත් බලන්න යන්නේ තවත් අලුත් රෙසිපියක් තමයි සුජි සරණිය වෙතින් සුජි සරණියත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැමතෙම ආරාධනා කරනවා බොහොම ස්තුතියි නෑ ලන්ච් ටයිම් දැන් ඔයා දැන් මොර්නින් ෂෝ එක නෙමෙයි ඉක්මනට කතා කරන එක කොහොමද රේඩියෝ channel වල කතා කරන්නේ ඉක්මනට අක්කෝ ඔන්න ආද එකතු වෙලා ඉන්නේ සුජිත් එක්ක ඉතින් ඔයා කැමතිනේ සුජිගේ ලස්සන රෙසිපීස් බලන්න මම දන්නවා කැමති කියලා ඉතින් අපි බලමු අපිත් එක්ක සුජි සරණිය බලන්න කවුරුද එකතු වෙලා ඉන්නේ කියලා නාමලි ස්වාමලි දිනිත විමලි කට්ටියම එකතු වෙලාගෙන හරියෙන් අහන් ඉන්නවා කියලා ආරංචියක් ආවා අපිට ඉතින් අපි ඊළඟට බලමු මොකක්ද අපි හදන්න යන කෑමේ කියලා එහෙනම් අපිත් එක්කම ඉන්න කොහෙවත් යන්න එපා අරේ එතකොට ඉක්මනට කොමර්ෂල් එකක් ගන්න එතකොට සින්දුවක් කියන්නේ මතකයි ඔය ලස්සන රංගපෑම කියලා යනවා ඒක අරම කතා කරාමද එහෙම තමයි මේක මේ මං මේ කියන්නේ රේඩියෝ I don't know what you are doing with your effects නෑ මම රේඩියෝ එක FB channel එකේ දාන්න මේක ගත්තේ ලයිව් යන්නේ ඉතින් අපිත් එක්කම ඉන්න කොහෙවත් යන්න එපා alright right අපි දැන් ඇවිල්ලා ඉන්නේ සුජි සරණිය වැඩසටහනේ කොපියක් නැත්නම් අත්‍යවශ්‍යම කොටසට ඉස්සුචි අපිට කියන්න මොනවද මේ අතේ තියෙන්නේ ඉස්සුනේ හදනවා කිව්වේ නෑනේ ඉස්සෝ හදන මූඩ් එකේ නෑ මම අද මූඩ් එක හරි ගියේ නෑ හොඳේ හරි ගියේ නෑ එහෙනම් දෙන්න ජින්ජර් බිස්කට් මූඩ් එක ෆික්ස් කරන්න මරු ඉඟුරු බිස්කට් එකක් කාලා කොච්චර කාලද ඉඟුරු විස්කෝතු හරි දැන් මම ගෙනාවා රට ඉන්දි ඉඳන් ගෙනාවේ රට ඉන්දි ගෙනාව රට ඉන්දි වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩේට්ස් කියලා ඩේට්ස් එකක් කියන්න විනිතා යා එතකොට අම්මා දැන් රට ඉඳි ලංකාවේ හැදුවා මේක මොකද ලංකාවේ ඉඳිද ලංකාවේ හදනකොට රට ඉන්න මිනිස්සු මේකට කියන්නේ රට ඉන්දි කියලා. ඒ කියන්නේ ලංකාවෙන් පිටත ජීවත් වෙන කට්ටිය. ඊට පස්සේ රට ඉඳලා ගේනකොට අපි කියන්නේ ඒක රට ඉන්දි කියලා. රටකින් එහායි ගිනි හරියට මේ සියබලානේ සියබලා බලාමලා සියබලා මම බොරුවට කිව්වේ ඔයගලන්ට රට ඉන්දි කියලා ඔයගොල්ලෝ රටුනා නේ. නෑ රට දැක්කද premium selected Arabian dates අරාබි පැත්තට තමයි ඩේට් එකක් යන්න හදන්නේ අපි අම්මා තමයි අරාබි කුමාර් මම හිත දොර වහලා එනවා අපේ එනවා ගෙදර වහලා ඉන්න එනවා. නම් දුරනවා දැන් ඉතින් ඕන වෙයි දොර අරන් එන්න කරන්න දෙයක් නැහැ පරක්කු වැඩි දැන් ඔන්න අපි ඩේට් එක අරගෙන ඩේට්ස් ගෙනල්ලා ඒකේ තියෙන ඇටි ටික හොඳටම සුද්ධ කරගන්න ඕනේ ඩේට් එකෙන් එළියට දෙකට පළලා අනේ මේ ඇයි ඉතින් ඒක නෙමෙයි නෝ කරන්නේ
කරන්නේ? දෙකට පලනවා. ඔන්න දෙකට පැලුවා. දෙකට පලලා පොත්ත පිටින්ම දෙකට පැලුවා. හරියට හරි. ඊට පස්සේ මැදින් ඇටේ එළියට ගන්නවා. එකම වෙනස ඇටේ තලන්නේ නැහැ ඔයා. ඔව්. ඇටෙත් ඇලුවා නම් හරි. දැන් මේක කොහොම හිතයි දන්නේ නැහැ කට්ටිය. ඕ අනේ මේ එපානේ එක. ඔයගොල්ලෝ හිතනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරුණා නම් හරි. ඔයගොල්ලන්ට තේරුනේ වැරදි විදිහට නම් ඒක වැරදි. ඔව්. හරි? එච්චරයි මට කියන්න තියෙන්නේ. හරි එදා අපි මේ දාපු වීඩියෝ එකට ඒ කෑමම හදලා ඊළඟ දවසේ වීඩියෝස් දාලා තිබුණා. ෆොටෝස් එවලා තිබුණා. පොටේටෝ ඒකට නමුත් තියෙනවා. ඒක තමයි කවුද දින්නේ? රයිට් අපි නම් දැන් ඒ කරුණාවලිය තමයි බහින්න යන්නේ. මගේ ෆෝන් එක හොයාගෙන ඉන්න ඕනේ. ඔහොම ඉන්න. ඒ කෑමට නම මොකද්ද? ඒක තමයි ඔයා කිව්වේ නම තියන්න මම ගිෆ්ට් හොඳම එකක් නම. දෙන්නම් කියලානේ. හොඳම නම තෝරන්න. එහෙමනේ ඔබතුමිය කියලා තියෙන්නේ නේද සුජීවා මිස්. ඔව් හොඳම නම තෝරන්න ඉතින් නම් ටික කියන්න එපා. පොඩකිනේ සුබ පැතුම් උතයිලා දිනවා ගොඩක්. වීඩියෝ එක ඔක්කොම බලලා නැද්ද ඔයගොල්ලෝ කට්ටිය? කලින් වීඩියෝ එකේ ජයග්‍රහණකයාව sorry ජයග්‍රහකයාව. එයාව අපි තෝරගෙන ඉවරයි. ඉතින් එයා තමයි මෙයා. ආලු ඩෝම් පටෝම් රශ්මි නෙළුන්දිකා 8719. Instagram එක පැත්තට එන්නකෝ ආච්චා ටැග් එකක් තියෙනවා. ඔන්න අම්මා අය Instagram එකේ message එකක් දාන්න මම තමයි ආලු ඩූම් පටුම් කියලා දැම්මේ කියලා. ඔන්න අම්මට සුපපව ඇවිල්ලායි. ආයෙ උස ගියා. ගණන් ගන්න එක නැහැ වීඩියෝ එකට නිකන් ඉඳී කියලා මේවා. පුතේ දැක්කනේ පුතේ මට කරන අපරාධේ. ඔව් ඔව්. හරියන්නේ හරියන්නේ මේම කරන්න හිතෙනවා. මේම කරන්න හිතෙනවා. ඒ ඕනිකි. ඒව ලොකුයි. මොකද? බ්ලවුස්. ඔව් නේද? මොනවද දැන් ඔය කරන්න යන්නේ? මම බ්ලවුස් හදන්නේ එකකුත් දාගෙන. මම හදන්න යන්නේ ඩේට්ස්. අම්මා බ්ලවුස් එක අපි කරන බ්ලවුස් දෙන්න එක අපේ ජූනියර් චෙෆ්. ජූනියර් කුප්පන්න. මේ ඉන්නේ අපේ ජූනියර් චෙෆ්. එයාත් අද සහභාගී වෙනවලු මේ කෑම වට්ටෝරුව හදන්න. ඩේට්ස් එක අම්බරලා ඉවර ඊළඟට එකට මොනවද ඔයා එකතු කරන්නේ හොයා නම්. ටොමැටෝ සෝස්. හැබැයි චෝටු කන්නේ ඒ වගේ જાති තමයි. අමුතු විදිහේ කොම්බිනේෂන් තියෙන්නේ මේ වගේ. ඒ වගේ කානෝයි කෝච්චේ. හරියට හරි. කිරි හොදි බෝල්ට නයි අර ඒ වගේ. චෝටු එක දවසක් මැක්ඩොනල්ඩ්ස් තියෙන කාලේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උයි අයිස්ක්‍රීම් වැනිලා අයිස්ක්‍රීම් උයි කැව්වා. සුප්පා ගයිස්. සුප්පා. ඒ වගේ වියර් කොම්බිනේෂන් මොනවද තියෙන්නේ ඔයගොල්ලන්ගේ? කෑම පැත්තේ කෑම. ඔයගොල්ලෝ කියන්න. ඔයගොල්ලෝ කියන්නේ වියර් කොම්බිනේෂන් මොනවද තියෙන්නේ කියලා බලන්න. ඇයි චෝටු කොකාකෝලා අයිස්ක්‍රීම් දාලා හදනවා කෝක් ෆ්ලෝට්. ඒකනේ නෝමල්. මගේ ඔව්. මගේ ආච්චි ඊයා. පිට්ටුයි මොහදම්ම පිට්ටුයි ඒක පොල් ඉතින් සම්බෝලුයි මේ කෙහෙල් ගෙඩියයි නෑ අඹ. ඇයි පානොයි ජෑමොයි පොල් සම්බෝලයි. ඒක මේ ඊයේ පෙරේදත් ඕ. කෑවා. පාන් බටර් ජෑම් පොල් සම්බර්. මේ පල්ලා ටීවී එක කරන් දීලා බැලුවොත් මොකද කරන්නේ මේ vlog එක අවුලක් නැහැ. නෑ බලනවා. she watches vlogs. ඇයි අපේ නර්ස් සක්කිය දාලා දෙනවා vlogs. ඒක සුපරි කොම්බිනේෂන් එකක් ඒක නියමයි මම දැක්කා වැටික්ලෝ vlog එකක් දාලා දෙනවා. එයා උස්සන් ගිය vlog එක. ඉතා ඉක්මනින් මම ඇඩ් එකක් දානවා 1BHK කාමරයක් හොයනවා කියලා කට්ටිය දැනන් එහෙම කියන්න. ඔයගොල්ලොත් එනවද? රයිට් එහෙනම් දැන් අපි යන්නේ සුද්ධ බද්ද වැඩේට තමයි. නෑ හදනවා අපි. මොනවාරි හදනවා ඔයාලත් බලන්න ඉතින්. මේ ආමන් තියෙනවා. මේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක ඇවිල්ලා රට ඉඳි. එතකොට ආමන් ඇවිල්ලා අපි කැමති ගානක් දාගන්න පුළුවන්. මම ඉතින් ආමන් ගෙනාව හොඳ ආමන්ස් තියෙනවා මැක්මාර්ට් එකෙන් තමයි ගෙනාවේ. මේ බලන්න ආමන් ටික දාගත්තා. මැක්මාර්ට් එක ස්පොන්සර් කරනවද කොහෙද මේ වීඩියෝ? නැතර මැක්මාර්ට් එකෙන් තමයි ගෙනාවේ. මේ හොඳටම හොඳයි මැක්මාර්ට් එකේ දාති ගන්නකොට. ඒවා කල් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. එදා අර ස්වීට් හදපු එකේ ඉතුරු කජු ටික. ඒකෙත් මම දාන්නේ ගොඩක් නෙමෙයි. අපි කියමුකෝ අර එක වගේ ගානක් දාගන්න ඕනේ නම් මේ බලන්න. නිකන් අපිට හිතලා හරියට
මෙෂර්මන්ට් එකක් ගන්න. දැන් කජු ටික දාගත්තා. මේ කජු එක අපි ආපහු ඔතලා තියෙනවා. මොකද මේ සවුතු වෙනවා. උලම් වැදුනොත් ආපහු පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ඔය වගේ පැකට් කැඩුවොත් මෙතන දාඩිය දාන්න නැද්ද අම්මා? ෆෑන් එකයි AC එකයි දෙකම දාන්න කියලා තමයි මම කියලා තියෙන්නේ. එතන හුලම් වැදුනොත් සවුත් වෙන්නේ ඔව් උලම් talking about cashews. උලම් වැදුනොත් සවුතු වෙනවා. දැන් ඔයා සවුතු වෙන්නේ පුතේ හිටපු ගමන්. ඒ වගේ. ඔව් ගෙඩියෙම ඉන්නේ සවුතු වෙලා. ඒ වගේ පුතේ ඒවට තමයි අපි පාවිච්චි කරන්න ඕනේ K-White creams and treatments. අනිවාර්යෙන්ම. ඉතින් ඔයගලන්ටත් පුළුවන් අම්මගෙන් K-White products මෙලදී ගන්න. අනිවාර්යෙන් ඔයගොල්ලෝ කතා කරන්න. අන්න පපච්චා. නෑ ඉතින් K-White products ඇත්තටම යූස් කරන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා නම් දැන් මේ රටේන්දි ගත්තා ප්ලම්ස් උත් තියෙනවා මේ වගේ ලොකු ප්ලම්ස් ගෙනාවේ මම ඇත්තටම මැක්මාර්ට් එකෙන් හිතා ගන්න බැරි තරම් ලොකුයි මේ ප්ලම්ස් මම ඉතින් ප්ලම්ස් කන්න හරි කැමතියි ඒ කියන්නේ කෙලින්ම ගයිස් නිකන් ඇස් දෙකට රෙස්ට් එකක් දෙන්න ඕන ඇස් දෙක ගාලවල ප්ලම්ස් දෙකක් දාගන්න පුළුවන් තරම් ලොකුයි ප්ලම් එක. මෙච්චර උතර එක ප්ලම් එක. එකකින් ගහත හැකි. එකකින් ගහත හැකි ඕනම් පොල් ගෙඩියක් වශයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. එච්චර ලොකුයි ඒක. ඒක අම්මා පෙන්නුවා මේ අම්මාව පෙන්නුන්නේ ප්ලම් එක පෙන්නලා. අනිවාර්යෙන්. අන්න දැන් අම්මා සද්ද වැඩිලා නේ. ඒකනේ කො මේ අර එදා තිබ්බ මේ සයිලන්ට් මෝඩ් එක නැද්ද? ඒ මෝඩ් එක දැම්මේ නෑ. දැන් බලන්න හොඳටම කෑලි ඔක්කොම කුඩු කරගත්තේ නෑ සාමාන්‍ය නිකන් කොයිනම් සාමාන්‍ය නිකන් අර මම දැන් මේ බ්ලෙන්ඩර් එක දෙපාර තුන් පාරක් වගේ දාලා එහෙම තමයි කුඩු කරගත්තේ. ඒ කියන්නේ හෙටත් නෑ මෙහෙටත් නෑ නිකන් ඔන්න ඔහෙ. බ්ලෙන්ඩර් එක ගාවින් ගියා වගේ. එහෙමද? එහෙමනේ. ඔව් එහෙටත් නෑ මෙහෙටත් නෑ නිකන්. ඔයගොල්ලෝ 100ක් වෙන්න ඕනේ නෑ 150ක් ඕනෙත් නෑ 130ක් 45ක් හෝ 65ක් අතරේ වගේ නේද? ඔව්. එතකොට 50නේ. 50 පර්ෆෙක්ට් නේ ඉතින් 50% කියන්නේ නිකන් අර එහෙම එකක් නේ. 45ත් හරියන්නේ 42.50 නැත්නම් 67.2. මේ රටේ ඉඳි ටික මේකට දාගත්තා. මෙහෙම රටේ ඉඳි වල තියෙන මේ ඇතුලේ තියෙන සීඩ්ස් අයින් කරගන්න. ඔන්න දැන් ඔයා කලින් බ්ලෙන්ඩ් කරපු එක වෙන කෝප් එකකට දාගත්තා. ඔව් වෙන කෝප් එක. බව බලන්න. ඔව් කජු බ්ලෙන්ඩ් කරපු කජු ටික වෙන කප් එකකට දාගත්තා. ඒ කප් එකේ තියෙන ටික අයින් කරලා තමයි මේ ඕ නැත්නම් ඒකටම ඒක දාගන්න දාන්න එපා. එපා. මං ඇත්තටම හිතුවා අන්න දැක්කනේ මං හිතුවේ ඒක උඩට තමයි අරක දාලා තියෙන කියලා. බලන්න. ඔය වගේ කොයි නෑ සද්දයක් ආවා මේව හදන අතර හොරෙක් ආවොත් එහෙම. මෙන්න මූ දත්ම දින්න හදනවා මේ බලන්න. දැන් බලන්න අර ගම් වල ගෙවල් වල ඉන්නේ. ඒක අරන් තියන්න ආන්ටිගේ වෙන්නේ නැති. ඔය ඉතින් අරන් තිබ්බා මේ මනුස්සයා හෙට හරි දත්ම මේ දින්නේ. මුලින් අරන් තියන්න මම කියන්නේ. ආත්ම දිනවා ඉතින්. දැන් මේ වැඩේ අර හිනා වෙනවා අර මේක ඉතින් හැමදාම බලන්න හම්බෙන්නේ නැහැ. අර හිනා වෙනවා. මොකද ආත්ම දලා ඉවරද? ඒසල් හතරකම යන්න දැන් තේනවා. එක වාට බෝලයි යන කාල එකක් වෙන්න ඇති. හරි මේ ප්ලම්ස් තියෙනවා. ප්ලම්ස් ගොඩක් දාගන්න මම නිකන් අර ප්ලම් රහත් ඕනේ නිසා පොඩ්ඩක් දාගත්තා. මේකට ප්ලම්ස් දාන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඩේට්ස් විතරක් තියාගෙන හදන්න. කජු නැත්තම් කජු වෙනුවෙන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ චිකන් නෑ පීනට්ස් පාවිච්චි කරන්න පුළුවන්. කජු හැමගේ මේ වෙලෙම කජු ගන්න බෑනේ. එතකොට දැන් මේ ප්ලම්ස් අම්මා දැන් අම්මාගේ ඔය පොල් ගෙඩි ප්ලම්ස් 5ක් අය දැම්මාම ඇති අනික් මිනිස්සු නම් 100ක් විතර දාන්න ඕනේ. එහෙම නෑ මේ පොල් ගෙඩි ප්ලම්ස් ඇවිල්ලා මේ 5ක් 6ක් දාන්නත් ඕනේ නෑ. ඇත්තටම ප්ලම්ස් දාන්න ඕනේ නෑ. ඕනේ නෑ නිකන් දන්නේ නැද්ද අර අම්මා ඉතින් අර දා මේ කර පිංචක් තියෙන්නේ දාන්න. ඕනේ නැද්ද? එහෙම නෑ පුතේ මම අර ප්ලම්ස් රහත් එනවනේ එතකොට මේක නිකන් අර මේ වගේ Salt day. සාර පොඩි ස්ප්‍රින්කල්ස් එකකට වගේ තමයි ප්ලම්ස් දාන්නේ. අනිවාර්යයෙන්. මේ මොකද මේ අලුත් ශාස්ත්‍රීය අලුත් වෙලාද? අනේ නෑ මම හොස්පිටල් ෆෝමියුලා නෑ මම ෆෝමියුලා වන්න වගේ. මම දන්නේ නෑ තිලක අම්මා බොටල්ස් ටිකක් හොදලා තියලා තිබ්බා. හරිද මොනවා දාන්න හොදලා තිබ්බ බොටල්ද දන්නේ නෑ. ඔය ඉතින් ඔල ප්ලම් වෙයි අරවයි මේ වෙයි දාන්න. මම දැන් හිතේ හැටියට ඔක්කොම දාලා තියෙනවා. එක්කෙනෙක් බැනුම අහන්න යන්නේ. ඔව් අපේ තිලකම ඉතින් අම්මට බායනවා කියන්නේ කවුද මේක මෙතන තිබ්බේ? ඔයාලට කියලා දෙනවා මම තියන්න එපා කියලා කිව්වා අපේ අම්මා ඉතින්.
sorry කියලා ඉන්නවා. ඇත්තටම අපේ තිලකම්මට අපේ අම්මා බයයි. තිලකම්මට මම ඇත්තට බය එහෙම බය නෑ. තිලකම්මා මට වැඩි වයසෙන් වැඩි. සහ තිලකම්මා ඇත්තටම මාව හොඳට බලා ගන්නවා. ඔය බය කරනවනේ. නෑ බය කරන්නේ. බයිනවද නැද්ද ඔයාලට? බනින්නේ නෑ. ඒක එයා කතා කරන විදියනේ ඇත්තටම එයා මාව හොඳට බලා ගන්නවා. ඒ කියන්නේ මගේ අපි ආවදට බලාගත්තේ නෑද? මම කතාව ඉවර නෑනේ තාම. සමාජයට ඇත්ත කියන්නේ. මගේම පවුල හැර මාව පිටින් මිනිසෙක් මේ වගේ බලාගෙන නෑ මෙතෙක් කල්. ඒ කියන්නේ මම උදේ නැගිටිනකොට මම නැගිට්ටා කියලා එයා දන්නවා. මම ඒ කියන්නේ මම නැගිටලා දොර ඇරලා වොෂ්රූම් ගිහලා එනකොට මට තේ එක ළඟ තියෙනවා. තේ එක බීලා බොන්න කලින් මම වොෂ්රූම් එකෙන් එළියට බහිනකොටම අර බහින පඩියේ තියෙනවා මේ ස්කේල් එක. වේට් එක චෙක් කරනවානේ උදේ නැගිට හැටි. තේ එක ළඟට. ඊට පස්සේ මම ගිහලා ආයෙ නිදා ගන්නවානේ. ආයෙ නිදාගත්තම ආයෙ හැරවලා දේත් ටික බොන්න දෙනවා. ඇත්තටම තිලකම්ම මාව හරි හොඳට බලනවා. يعني අපි එහෙම පිට මිනිස්සෙක්ගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අඳින්න ලෑස්ති වුණත් ඇත්තට දැන් මේ කකුල බැරි නිසා මම අඳින්න ඕන කරන දේවල් ඔක්කොම ඇඳ උඩ තියෙනවා. අයන් කරන්න ඕනේ නම් ඒක මං කියන්න ඕනේ නෑ. මේක පොඩි වෙලා කියලා එයාම අයන් කරලා ගෙනල්ලා තියෙනවා. සපත්තු දාන්න මම හිතන්නත් කලින් ඒ ඇඳුමට මැච් වෙන සපත්තු ළඟට ගෙනල්ලා තියෙනවා. සොක්ස් එක ගෙනල්ලා ළඟට තියෙනවා. මිනිස්සෙක් ඒ වගේ තව කෙනෙක් බලනවා කියන්නේ ඇත්තටම ඒක අගය කර යුතු දෙයක්. ඒ නිසා kudos to තිලකම්මා. එයා කතා කරන විදිහ ඒක නම් ඒකට කරන්න දෙයක් නෑ. ඉතින් අර වගේ දෙයක් නෑ කරන්නේ නෑනේ වෙන කවුරුත්. පිට මිනිස්සු කරයිද අපිට? අපි මොනවද කිව්වේ? එහෙම නෑ. ඉතින් අර කියපු කතාව තිලකට බයයි කියලා එහෙම නෑ. මම ඇත්තටම මම කාටවත් බයයි. ඇත්තටම මම කාටවත් බය නෑ. මට බය වෙන්න දෙයක් නෑ. මොකද මම ජීවත් වෙන්නේ බොහොම ඉන්ඩිපෙන්ඩන්ට්ලි. මට එහෙම තව කෙනෙකුට බය වෙන්න දෙයක් නැත. හරි. මේක බලන්න දැන්. හරි. දැන් මේකට අපිට පුළුවන් ඕනනම් වතුර චුට්ටක් එකතු කරගන්න. මොකද දැන් මේ පේස්ට් එක මේ ඩේට්ස් ඇවිල්ලා මම චූටියට කැපුවේ නෑ. මම මේ ගෙනාපු ඩේට්ස් ගොඩක් පොඩි. දැන් වෙනදාට මම ප්ලම්ස් උප්පටිනේ පොඩ්ඩක්. ප්ලම්ස් ඩේට්ස් වගේ ඩේට්ස් ප්ලම්ස් වගේ. මේ ඩේට්ස් ගොඩක් පොඩි මට බැරි වුණා මැක්මාර්ට් ගිය වෙලාවේ මෙන්න මේ ගානට තිබුණා ඩේට්ස්. අමතක වුණා. ඒකට ඩේට් දාන්න කියන්නේ ඇෂුවද? නෑ ඒකට කියන්නේ මන්ත් කියලා. හරිනේ. ඊය වෙන්නේ නැති. මන්තුත් එච්චර ලොකු වෙන්න බෑ. නෑ ඊය නෙමෙයි මන්ත්. දැන් ඔන්න වතුර ස්වල්පයක් දා ගන්නවා නේද? කොච්චරක් වගේ පොඩ්ඩක්. ඒ කියන්නේ මේක පේස්ට් එකක් විදියට හැදෙන තරමට වතුර ටිකක් දාගන්න. ඒක බ්ලෙන්ඩ් කරනවද නැත්නම් මේක මික්සර් එකේ කරලා ගන්නවද? මොනවා හරි මිශ්‍ර වෙලා. ඒ කියන්නේ අම්මා දැන් ඔය කියන්නේ Tamanට හිතෙන තරමට වතුර දාගන්න පුළුවන්. ඔක බ්ලෙන්ඩ් වෙන්නේ නැති වෙන්නේ. එහෙම වතුර හිතන තරමට නෙමෙයි. බ්ලෙන්ඩ් වෙන්න ඇති වෙන්න ගන්න. මේ අමතක කරන්න එපා. ඒකේ තියෙන මේ සීඩ්ස් ටික අයින් කරන්න නැත්නම් බ්ලෙන්ඩර් එක කැඩිලා යයි ඔයගොල්ලන්ගේ. නිකන් අර කැඩිලා යයි ඔයගොල්ලන්ගේ අමතක කරන්න එපා. සීඩ්ස් ටික අයින් කරන්න නැත්නම් බ්ලෙන්ඩර් එක කැඩිලා යයි ඔයගොල්ලන්ගේ. අම්මා අර මේ ප්‍රෝග්‍රෑම් එක අර ඉස්සර ගිය අපි නොදන්න ලයිව් එකේ අර වංචිල්ලාව එපදිද්දි මයික් එක අල්ලන්නේ. අම්මා බ්ලෙන්ඩරේ දානවා අම්මා කතා කරනවා. හරිනේ. දැන් දැක්කා. මෙන්න මේක චිලි පේස්ට් වගේ නේ ටිකක්. ඔව් චිලි පේස්ට් තමයි. ෆ්‍රයිඩ් රයිස් හදන්න මම මේක දෙන්නම්. ඩේට්ස් දාලා ෆ්‍රයිඩ් රයිස් හදුව කොහොමද? දැන් කට්ටිය අර ප්ලම්ස් දානවා මම ආස නැහැ ඒකට. බත්තරට ප්ලම්ස් දාන්නේ. නෑ ඒකේ මෙහෙමයි පොඩි ලල්ල එකක් තියෙනවා නැත්නම් ඔයා පුදුම අසහනකාරී ඉන්නේ. යා. ෆ්‍රයිඩ් රයිස් බත්තරට දාලා කන්න කැමති නෑ ප්ලම්ස්. නෑ. ඔයා? ඩොක්ටර් ඒදී. අම්මා? චී. ඔයා පුදුම අසහනකාරී ඉන්නේ. eat it, but I don't like it. මම කැමති. කහ බත්තුයි ප්ලම්ස්ුයි ඒකේ පොඩි එකක් තියෙනවා. අනේ මට නම් ඇත්තට පොඩි එකක් නෑ. නෑ ඊයා. ඒක හොඳ සැර කරි එකක් තියෙනවනේ. ඊයා. ඔයා පුදුම අසහනයක්නේ තියෙන්නේ. පුදුම අසහනයක්. දැන් අපේ ගෙදර පුරුද්දක් තියෙනවා රැට ලිප වහලා ලිප පිහලා ලිප ලස්සනට වහලා ඔව්. එයාට රෙස්ට් එකක් දෙනවා රැට. එයාට සීතල හැදෙනවානේ. කුස්සිය දොර වහන්න පැයකට කලින් කියනවා. දොයි 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 කියලා තමයි. ගායනය ඒ කරලා. කියන්නේ කිසිම චාරයක් නැති ළමයි මේ ළමයි. හරි හරි ඔයා. ලිපට ගරු කරන්න එපා අපේ මං ගෙදර. කරු කරනවා ඒකනේ දොයි 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 ඔව් ඒක තමයි. බලන්නේ හට. දැන් නින්දේ ඉඳලා ඇහැරවද්දි ලිප පොඩ වන්න වෙනවා. ආයෙ ගහන්න අම්මා. දැක්කනේ හොඳම දේ ගත්තේ නෑනේ. ආයෙ ගහන්න.
ගහන්න මේ හොඳම දේ ගත්තේ නෑලු අම්මා. ඊළඟට මට බයිනවා. අන්න. ඔය ඔන්නව තමයි හොඳ. ඔය තමයි ඇරියස්. දැක්කා නේද? අපි දැන් දානවා වතුර ස්වල්පයකට සුටක් වැඩියෙන්. වතුර ස්වල්පයක් කියන්න ගත්තේ මමද? මමනේ. ඔයා වතුර බලන්න ලස්සන. ඔව් ආනේ වතුර කියන්නේ මේ ලෝකේ තියෙන රසම දේ. අපේ චෝටුට ඇරෙන්න. ඕඩට ඇවිල්ලා වතුර හරියන්නේ. චෝටුට වතුර එකට මඩ හරි දාලා බොන්න ඕනේ. Very true. කවුරු හරි ටින් කරලා තිබ්බ මඩ කියලා මික්ස් එක කියලා ඒක දාලා ඒක දානවා. නිකන් වතුර හැර අනික ඔක්කොම ඕන දෙයක්. අර කොමෝඩ් එකේ වතුර හරි කමන්නේ. යෝ පුතේ මට ඇත්තලෝ ඉතිලා මම. දැක්කනේ මන් දන්නවා නංගි කියන. මේ ඔක්කොම ඔයගොල්ලන්ගේ ඇස් මට්ටමට ඔයාලට කැමති ගාණක් දාගන්න පුළුවන්. වතුර ටිකක් අඩුවෙන් දාන්න. ඔයගොල්ලන්ගේ මික්ස් එක මෙතන මේ හදපු මික්ස්චර් එක කොච්චරද කියලා බලලා ඒකට ගැලපෙන්න මේක දාගත්තා නම් හරිය. මේ සිරිනි. ඔව් සිරිනි දැම්මා. ඒ කියන්නේ මේ ඔයා දැන් කියන දේ අපේ වීඩියෝ එකේ මම වගේ කෙනෙක් කරොත් ඉතින් ඔක්කොම ඉවරයි. බුදු සරණයි ගෞරවය. අපි මේම කරමුකෝ දැන් ඉතින් පැහැදිලිව ඔයා අපි කප් එකක වතුර ටී කප් එකේ වතුර දාන්නේ ටී කප් භාගයක වතුර දැම්මා ටී කප් භාගයක සුගරුත් දැම්මා. හරිනේ. ඒතර ටී කප් එකේ යාලා ගෙදර පොඩි නම් නැත්තම් ලොකුයි නම් දැන් අම්මා බොන ටී කප් එක බලන්න නැවක් වගේ. අර මේ වගේ කන්නම් ඔබලාගේ ගෙදර තියෙන්නේ භයානකයි. සුවඳයි දැන්. දැන් මානික මොනම කරන්නේ? නෑ ලිප නිදිමතේනේ තාම. නැගිටින්නේ නෑනේ තාම නේ. අපා පුරු ගන්න. හරි. ලස්සනට පුරු ගන්න. අන්න අපි සිනමැටික් ෂොට් එකක් දෙන කූරු ගාන එකේ ලස්සන්ට පුරු ගහන්නේ කොහොමද කියන එක තමයි මට තේරෙන්නේ. ඉතින් පුරු ගන්න. right. සීනි දිය කරලා තියෙන්නේ, දිය කරන ගමන් තියෙන්නේ, දිය වෙලා තියෙන්නේ. දැන් ඒක කණේ වක් කරන්නේ. එකක් කියපන්. මේ දිය වෙන්නේ කොහොමද? දිය වෙලා නම් දින්නේ. දැන් මේක පේන්නේ නැහැ සීනි කැට කැට නැහැ. දැන් ඉතින් ඒ චෙක් කරේ මේ. ටොරැඩෝ. මම ආගේ ප්‍රශ්නයක් අහන්නද? right. Questions times. question big question. හරි. හරිද? ඔයාට මේ මොහොතේ මෙන්න මෙහෙම කොයිනේ යතේ මට ඒක කරන්න බෑ. මෙහෙම කරද්දී ටෙලිපෝට් වෙන්න පුළුවන් නම් හැබැයි මේ අපේ රටේ කොහෙටවත් නේ මඩ කලපෝට එහෙම නෙමේ. කොයි රටටද යන්නේ and why? ඒක මම හිතන්නේ අපේ ෆෙලෝ ෆැමිලි මෙම්බර්ස් ලගෙන් අහලා එන්න. all right. ඇයි මගෙන් ආන්නේ ඉස්සලා චෝටුගෙන්? මොකද්ද question එක? ඒ බොරුවක් හරිද? මොකද question එක කියලා අහලා එයා ටක් ගාලා උත්තරයක් හිතනවා. ඔව් ඒ අර ඉස්කෝලේ ළමයි වගේ අර අපේ පන්ති වල හිටියේ. ඔව් පාඩම් කරේ නැහැ කියලා හරි හොඳ ලකුණු ගන්න උන් තමයි. Instantly ඔයද යන්න ඕනේ right? ඔව් දැන් කොහොමද මතක් වුනේ? ඒකනේ දැක්කනේ. මට එකපාරක් ඔය වගේ වුණා පන්ති අර නිකන් දැන් ටීචර් ආවම රයිට් ගගා අර නිකන් බුද්ධිමත් ළමයින් ඔළුව වනද්දි මාත් වරවන හිටියේ මගේ ආව මොකද්ද කියලා. බම්. අනාත. ඊට පස්සේ මං ඉතින් can I go to the washroom? අම්මා මෙන්න ඩේට්ස් ටික දාන්න යන්න. ප්‍රශ්න ගොඩක් මෙතන වෙනවනේ. ඒක දෙන්න. අර මියුසික් එක දාන්න ඕනේ. තෝට ඔය අතරේ කියන්නකෝ. Probably Bangkok. අයියෝ. වෙන තරම් නෑ මගේ දෙවෙනි ගෙදර ඒක. මගේ නෙමෙයි මුළු ෆැමිලි එකම දෙවෙනි ගෙදර ඒක. ඒක තමයි. ඒක කොහොමත් යනවනේ. ඒක තමයි. හරි ඔයාගේ chance එක ඉවරයි. ඔයා බැංකොක් වල ඉන්න අර ත්‍රිවිල් අයියත් එක්ක. හරි. දැන් එතන කරන්නේ මොකද බැංකොක් ගිහිල්ලා මොන හේතුවක් නිසාද එහෙට? මන් දන්නවා. ආ? 7-Eleven. නෑ මං දන්නවා. ෂෝටු යනවා. බැංකොක් ගිහිල්ලා අපේ ලංකා හිතවතුන්ගේ මානෙල් අනේ ඒකට යන්න නැහෙන් එන්නේ ඔයාලි වස්තුවේ මං ඒ ඔයා තමයි මට රහසෙන් කිව්වාට ආසයි කියලා. අපේ කට්ටිය දන්නවා ඒක ඇත්ත මොකක්ද කියලා. but then kudos අපි ළඟදි වෙනවා. මානේ ලංකාවකට ළඟ තියෙනවා අපි නේ. ඔව්. ඇයි අපේ ඇයි මේ මොකක්? ඉතින් අම්මා ඔයා කියන්නද?
ඔයා කියන්නේ අර බායි කියද්දි කෝල් එකක් කච්චරන් දී ලව් කරන කාලේ මොඩ කපල් එක. ඔයා කියන්නකෝ අනේ ඔයා කියන්න කැටියෝ ඔයා කියන්න මම කැටි නෑ අපි එහෙම කරේ නෑ අපි එහෙම They were a little too cool for it. ඔව් කූල් අපි. අපි ඒක කරේ නෑ. I'll save it. මේක මම බෙදා හරින්නද? තොරානා වගේ. Then Akka give you answer, bro. නෑ දැන් අම්මා ආන්සර් කරන්න යනවා. නෑ අම්මා ඔයාට එක divert කරා. දැන් answer කරා. මමද කියන්න ඕනේ දැන්. මං ඉතින් කැමති එහෙම ඉතින් අවස්ථාවක් තියෙනවා නම් ඉතින් මං ඒ එක රටකට යන්නේ. නෑ නෑ එකපාරයි තියෙන්නේ එහෙම මේ ඔයා මොකෝ කෝච්චියක්ද තනින් තන නවත්තනවත් යන්න එහෙම බෑ දෙහෙන එකපාරයි අපිට ඔව්. එහෙනම් ඉතින් මාත් බැංකොක් තමයි යන්නේ. බැංකොක් යනවා කියන්නේ මේ මම හෙට ඇවිල්ලා මොකක් හරි පාටියක් තියෙනවා පට කාලා ගියා. ඇඳුම් ටිකක් ගත්තා. අනේ ඊයේ පෙරේදා මට කිව්වනේ ඔක. මට ආසයි කියලා. ඔව්. පට කාලා ගියා ඇඳුම් ටිකක් ගත්තා ආවා. නෑ නෑ මේ ප්‍රශ්නේ වැරදි තේරුම් ගන්න තියෙනවා සෙටල් වෙන්න එන්න බෑ අයියෝ එහෙම එන්න බෑ. බෑ මෙහෙම කරාම ගියොත් ගියා අම්මා මෙහෙම එකක් කලින් කිව්වේ නෑ. එහෙම තමයි ඒකනේ අර ඒකනේ TNC ඇප්ලයිඩ් කියලා තියෙනවා ඒක ඔබලා බැලුවේ නෑනේ ඉතින් අපි බවවල පුසලා ගෙනියන්න පුළුවන්ද? ඔව් පුළුවන්. දැක්ක නේද පුළුවන්. උත්තරේ දීපා නේ. එහෙම යනවා නම් My answer is still Bangkok. බැංකොක් ඔයා බලනවා නම් නංගිව ගන්න මේම ඉතින් මම දන්නේ නැහැ හැම ලොකුවට හැබැයි මං ආසයි මම කියන්නේ මගේ ආසාව වැරදි ඇති හැබැයි එහෙම යන්න පුළුවන් නම් මං කැමති සෙටල් වෙන්න යන්න එක්කෝ ජපාන් නැත්නම් US වගේ She's the brainy one. She has එහෙම දෙකක් බෑනේ එකක් කියන්න මං ඒ වෙලාවේ ඕන එකක් එතකොට කොහොමද ළමයි මේ දානවා රුලන් රුලන් බානේ ඉස්සරහේ මේ සැහැදි දෙකයි දැන් මික්ස්චර් කරන්න හුලං මේ සැන්දි දෙකයි හරි අම්මගේ වාරේ දැන් ඊට පස්සේ අන්තිමට අපි දා ගන්නවා කියන්නේ අපේ අන්තිමට අපි දා ගන්නවා අපි කජුයි ආමන්ඩ්ස්ුයි ක්‍රෂ් කරපු නෑ නෑ අම්මත් කල්පනාවේ ඉන්නේ කොයි රටටද මේ පියමන්නේ කියලා දැන් අම්මගේ අම්මලා ඕනේ. මට ඔකල මගේ ඇහුවේ නෑ ඇයි මං US උයි ජපානයේ තෝර ගන්න හේතුව කියලා. කියන්න කොයි කියලා. චෝටි කිව්වා 7-11 එක නිසා කියලා. Japan වල car culture? කා කල්චර් එක නිසා ජපාන් වලට ආසයි. සහ එහෙ මං හිතන්නේ හරීම පිළිවෙලයි මගේ විදිහේ මිනිස්සු ඉන්නේ එහෙ. ඉතින් මං කැමතියි. එහෙට ගිහලා ට්‍රේන් වෙලා එන්න පුළුවන් නම් එන්න ඉතින්. මෙහෙමයි මං කිව්වේ නෑ එහෙන් පිටුවහල් ගන්න එක නතර වෙනවා කියලා පිටුවහලුත් වෙනවා දින්නා දිනේට දිනාගේ ගහන්න දිනාගේ ඉතින් මේ අනිත් එක මොකද මං කිව්වේ? US US මං කැමතියි ෆිල්ම් වල ගොඩක් දැකලා US. එලා කිරේ අර ටයිම් ස්ක්වෙයාර් නම් මනයි පස්සේ නත්තල්ලේ මාර ලස්සනයිනේ හේ නිසා මං ආසයි. හා. රයිට් ඔයාට පුළුවන් නම් මං ඇහුවෙත් නෑනේ. බඳින්න ඇහුවා වගේනේ දිනේත්ගේ බඳින්න ඇහුවා වගේ රටකට යන්න. හරිද? ඉන්න කොයි එක හදලා දෙයි. මොනවා වුණත් අපි කමු ඉතින්. දිනේට කා කියාගත්ත ගමන් හරිද? මේ ඔයාට පුළුවන් නම් මේව ශනික පටස් රටකට යන්න. ඒ කියන්නේ මෙහෙම කරපු ගමන් මතුවෙනවා ඒ හිතන රටේ හිතන්න මෙහෙම හරිද? අනේ සෝරි. මෙහෙම පෙට්ටියක් තියෙනවා. හරිද? ඒක ඇතුළට ගිහලා බොත්තම ඔබන්න තියෙන්නේ. ඩොං ගාලා එහෙම අතු වෙනවා. එහෙම තරම් නෑ එහෙම එහෙම යන්න පුළුවන් හිරේ විතරයි පෙට්ටියක් තියෙන ඇතුළට ගියාම මතුවෙනවා වැලි කඩාරි කොහෙ හරි නෑ මං කියන්නේ දැන් නිකන් හිතන්න එහෙම. එයා ටිකට් නෑ වීසා නෑ ඒවා මොකුත් නෑ. අර බොත්තම එබුවා පුං ගාලා ආවේ එහෙම අතු වෙනවා. කොයි රටටද හැබැයි ගියොත් ආයෙ එන්නත් බෑ යන්නේ මැලේසියාව. මැලේසියා. මම දන්නවා ඒක. ෂුවර්ද? ඔව් මැලේසියාව. ආයෙ එන්නත් බෑලු. බෑ. permanently මෙහෙම කරාම එනේ ගිහිල්ලා එතනම අදින්න වෙනවා. නෑ මැලේසියාව තමයි දන්න රට. ඒකට තමයි යන්නේ. ඔව් නොදන්න එක ගිහිල්ලා නේ ඔය දන්න රට ගිහලා භාෂාවක් දන්නේ නැහැ. ආයෙම පුරුදු වෙන්න ඊට දිනේට එහෙ ඉන්නවා හොඳ හිතවත් යාළුවෝ නේ ඉතින් මාත් US වල ජපාන් වල කාවත් දන්නේ නෑ. එහෙනම් ජපාන් භාෂාව දන්නවා. ඔව් කොනිචිවා. ටොෂිබා Toshiba, Tsunami, ටොයෝටා Toyota, Subaru, මිට්සුබිෂි කොනිචිවා Nikon. චැට්කම කරා. සෝනි පුළුවන් මැච් එකක් ගහගන්න දව පළවෙනි දවසේ කොට දාගත්තා ඒකේ දැන් ඔයාගේ වාරේ. පෙන්නුව එහෙම නෑනේ vlog එකට. මම අද vlog එකට එකතු වෙන්නේ නිල් පාටින්ලා සඳ බැස යනවාසේ ලස්සනයි ඔයා. කියන්න.
හරි කියන්නේ. ඉතින් මම මෙහෙම කරාම මතුවෙන්න ආසයි. ඒ අතර අපි කැම එක සෙක්සි වීගෙන යන්නේ සෙක්සි වීගෙන. මම මතුවෙන්න ආසයි සාමාන්‍යයෙන් මත් ජපානි. නේ කා කල්චර් එක. ඔව් ජපානෙත් හොඳයි. ඊට පස්සේ මම දැක්කා ඔය යුරෝප ඕනේ රටක අවුලන්නේ. ඔය හරි අයිනක බෝඩර් එකක් අයිනේ හරි කමන්නේ. බස්සන් මම දැක්කා තියෙනවා මර්සිඩීස් අර මේවා මේ මොනවද ලොකු මේ ට්‍රක් තියනවා ඒකත් ඔටෝ ගිය. ඒනෝනේ ඒවා ජීවත් වෙන්න පුළුවන්. අර කඩි ප්‍රයිමර් මම අම්මගේ ඉන්නවා ප්‍රයිමර් එකක් ඔය අරන් දෙන්නේ. මේක එක ප්‍රශ්නයයි. මම ප්‍රශ්නකට උත්තර දෙනවා. ඔව් එහෙ නෑ මම එක ගලෙන් කොහොමද කුරුල්ල අම්ම බැරි රත් හෙට උදේට අරන් මට කුරුල්ල වැඩි වගේ ඒකයි ප්‍රශ්නේ. ඉතින් අම්මා කියන්නකෝ. දැනට නම් මං යන්න ඇත්තටම ආස බෑංකොක්. ඒකට හේතුව ඇවිල්ලා shopping. හරිද? එතකොට එහෙම නැතුව මට සෙටල් වෙන්න වගේ නම් සෙටල් වෙන්න තමයි නෑ කියන්නේ. සෙටල් වෙන්න නම් මං යන්න ආස මියන්මාර්. මියන්මාර්. ඩෝටු කියන්නේ මියන්මාර් කොහෙද තියෙන්නේ කියලා. මන් දන්නේ ඇයි මියන්මාර් යන්න හේතුව? පන්සල්. බුද්දිස් කල්චර් එක හොඳටම තියෙන එක. ඒ නිසා හෙට යන්න කැමතියි. සෙටල් වෙන්න. එතකොට එහෙ කතරගම වන්දනා කරන්න පුළුවන් අම්මට. ඔව් අනේ දැන් මේ මෙහෙම මේ උතර මේ පැය 4ක්වත් යන්නේ නැහැ නේ. ඉතින් පන්සල් එහෙ මෙහෙ ළඟ තියෙන නිසා වට ලේසි වැඩේ නේද? ඒ 7-11 වගේ ඇත්තේ පන්සල්. මට බෑ ඔෆ් කරලා ලිප. රයිට් අපි ටෙක්ස්චර් එක බලමු දැන් යාළුවනේ. ඉතින් මෙහෙමයි තියෙන්නේ යාළුවනේ. මම මේක අපේ පෑන් එක හැදුවොත් එහෙම භාගයක් ලිපේ. ඇයි? ඒක නන් ස්ටික් නෙමෙයි නම ස්ටික්. ඇයි ස්ටික් කියන්නේ මොනවද උනේ? උරලද? ඒක අම්මා හීරිලා දැන් අවුරුදු 100ක් විතර. එන්න මේකයි ටෙක්ස්චර් එකයි. අම්මා පාවිච්චි කරන කාලේ විතරයි කොහොමද ඒක. ටෙක්ස්චර් එක පෙන්නන්න ගිහින් එළියට වැටුනොත් එහෙම මචගයක් නැති වෙනවා. මේක කන්නේ එක්කදී ගොන්න බලන්න මම ආවා වහපන්නේ. අම්මා මේ මෙතන වැට්ටුවා. අනේ නෑ අම්මා. මොකක්ද අක්කා? නෑ අනේ බේබි ඇයි මේ හැන්ඩල් එකේ අනේ නෑ. ඇයි අක්කා ඇයි? හැන්ඩලේ මේ මේ හැලිලා බෑ වීඩියෝ එකේ තියෙනවා. නෑ දැන් වැට්ටේ. නෑ දැක්කනේ. චික්. අම්මා මොකෝ සවුකොල ආරම් මොනවද කරන්නේ? සරුංගලයක් හදන්න යන්නේ. නා? දිනේෂ් මොනවද කියනවා? ඇයි දැන් කාලේ තරුණ ළමයි සවුකොල වලින් මොනවද කරන්නේ? අයියෝ දැන් කාලේ ළමයි ගැන අන්තිමයි යන්නේ. නෑ දැන් කාලේ ළමයි යන්නේ. අපි යන්නේ නෑ. අපි කරන්නේ නෑ නේ අම්මා. ඔයා දැකලා තියෙනවා මම සවුකොලේ. මොනවද මේ කියන්නේ කියලාත් මට තේරෙන්නේ නෑ. මං කැමතිත් නෑ. ඔයගොල්ලොත් කැමති නෑ නේද? ඔයගොල්ලොත් සවුකොල හදන්නේ මම. මම එකපාරක් හදුවා සවුකොල. මාත් හැදුවා. උඩ ගියා. නෑ ඒව කරේ නෑ නිකන් ඉස්කෝලේට ගිහලා පෙන්නුවා. ඉතින් මෙන්න සරුන් කොලේ හරි කියලා. දැන් මේ බේකින් පේපර්. මේ කියන්නේ ඕක එතුවම ඔටෝ බේක් වෙනවද අම්මා? ඔව් අවන් එකක් ඕනේ නෑ පුතේ. වව්. තාක්ෂණයේ දියුණු වෙලා අපේ අම්මා දියුණු වෙලා. මේක කියන්නේ. වැලි තලපද අම්මා මේ? ඔව් පිට්ටු හැදුවා දැක්කේ නැද්ද? වැලි තලප වලින් දෙන්නම. ඒක ගන්න එපා තාම ඉවරනේ. සෝරි අපි විරාමයකින් පස්සේ හමු තාම එපා මේ බලන්න. තියෙන කඩේ උනේ. ඔත්තු රොටි අපි කාටත් ගහක් කටි කළු මර නනාදන ගෙන කටි කර්මකාරයෙක් මතක් කරන් ගහන්න දෙන්න. රොලන් වගේ. ඌනේ රොලන් දැම්මනේ. අද මොකද උනේ ඔයාට? උඩි පුතාටද? වෙනදාට හොඳට හිටියද? මන් දන්නවා මම මොනවද හදන්නේ කියලා. අර මේවා මේ චොක්ලට් රෝල්. ඔව්. දැන් මෙතනින් එහාට මේකට චොක්ලට් දාන්න. අම්මා. සොසේජස් ස්විස් හදන්නේ රෝල්. කොහොමද? ඔව්. අම්මා ෂවර්මා එකක් වගේ නිකන්. ඒ සොසේජස් හදන්නේ කොහොමද? ඔයා දන්නවා පිටරටවල ලෙදර සොසේජස් හදනවා බේබි. ඇත්තද? ඔව් නේ අම්මා. අද මේ කඩෙන් ගන්න නැහැ නේ. නෑ.
ගොඩක් වෙලා යනවනේ. මොකද්ද? මේ කෑම එක ලොකු ලස්සනක් නන් නැහැ. ඒක ලස්සන මං වාට පෙන්නන්නම්කෝ. හරි. එහෙම දැක්ක ගමන් නිකන් එම වාව් බියුටි කියලා හිතෙන්නේ නැහැ. හරි. දැන් බලා ගන්න. ඔතේ මට මේ සස්මේ දැන් රෝල් කරායින් පස්සේ කොහොමද හිතෙන්නේ නැහැ. ලස්සනක් නැහැ කියලා හිතෙනවා. මම මේකට ගී දාන්න පුළුවන් ඕනේ නම් මම දැම්මේ නෑ. මේ දැන් මේ හැම එකටම ගොඩාක් ඔයිල් දාලා ගී දාලානේ අපි හදලා පෙන්නන්නේ. ඔව් ඔව් ඔව්. එතකොට මේක ගී දාන්න නැතුව බටර් පොඩ්ඩක්වත් ගාන්න නැතුවත් හදන්න පුළුවන් මේක. ඒ කියන්නේ කොලෙස්ටරෝල් තියෙන අයට එහෙම අවුලක් නැහැ නේ අම්මා. හදලා ගන්න පුළුවන්. මේකට ගී දාලා නැහැ නේ. Sesame Streets. Seeds. Sesame Street seeds. Sesame Street. හරි. Sesame යට තමයි දැම්මේ. සෙසමි යට හොයාගන්න නැත්නම් ඒකට අපිට මොනවද විකල්ප පාන? පරිප්පු පුළුවන්ද යට? පරිප්පු හාල් නෙමෙයි පරිප්පු පුළුවන්. බොරු ගයිස් එපා. මුං ගැට එපා. අලගුලිද මේ? එහෙනම් ගුලතලි. මේකත් වාගේ ඔරිජිනල් රෙසිපි එකක්ද? මේකද? මේක මෙච්චර මේ ಜಾති නෑ. මේක නිකන් අලගුලි. ගුලි නෑ එහෙම මෙච්චර ಜಾති දාන්නේ නෑ. මේ වගේ මේ ඉස්සර අපේ ගෙදර අපේ අම්මා හදලා දෙනවා ඩේට්ස් දාලා කෑම. ඒකේ එච්චර දේවල් නෑ. but yet මේ පොඩි දෙයක් හරි දිනනවා නේද? රයිට් ඕකේ අපි දැන් අර මොනවද අම්මා ඒකට කියන්නේ? oven paperද? මොකද පුතේ? ඔය දැන් අපි ගත්ත කොලේ. ඔව්. මේ මෙන්න මේක. බේකින් පේපර්. අන්න බේකින් පේපර් oven paper. වරුනේ ඔයා. දන්නවනේ. හරි වෙනස් විදිහට හිතන කොල්ලේ. බොයි කෙනෙක් ඔයා. හොඳ කොල්ලෙක් නේ දිනේෂ් අයියා. එලකොම්ලා. දිනේෂ් අයියා මාර ආදරේ නේ අම්මා චූරිට. දිනේෂ් මගේ බොම්ක. මාර ආදරයක් තියෙන්නේ. ඔහොම ආදරේ නැහැ මට දිනේෂ් අයියා ඔයා. ඔයා ඒ ආදරේ නැති කරගත්තා. හරි දැන් මේක ෆ්‍රීසර් එකේ කොහරි දාන්න. ෆ්‍රිජ් එකේද ෆ්‍රීසර් එකේද? දෙකේ. එහා පැත්තෙන් ඔන්න එළියට පැනලා තියෙන්නේ. ට්‍රේ එකක් ගන්න. ඒක සාමාන්‍යයෙන් ගල් වෙන්න කොච්චර වෙලා යනවද අම්මා? ටිකක් වෙලා යනවා නේ. 6 2 3 4 5 7 8 5ක් යනවා. හා 5ක්. ඇත්තද? ඔව් මං ගියාට පස්සේ ඔයාලා කපලා ගන්න. මේක හරියට තාම සෙට් වෙලා මම නෑ. කටක් කෑවා. සෙට් වෙලා නැති වුණාට කරන්න දෙයක් නෑ. දැන් මට යන්න හදිස්සි. යාලා සෙට් වෙලා ඉන්නේ දැන් කපරගම යන්නේ. ඒ නිසා කොහොමද? හරි. මොන වගේ රහක් දෙන්නේ? ඔය එන්න පුතේ කාලා බං. alright මගේ chance එක ඉතින් චෝට වෙන්න හදන්න රත්තරන් මේක. ඔයාලට මොනවද හිතෙන්නේ මේ ටේස්ට් එක මොන වගේද? ප්ලම් සුත් නෙමෙයි ඩේට් සුත් නෙමෙයි. හැබැයි වෙනම එකක්. මේක වෙනම එකක්. හොඳේ. ඔයා කියන්න මොන වගේද කියලා. ගොඩක් කල්පනා කරනවා නේ බං. ඒවස් තියෙනවා බං. ඔව් ඒක රහ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ෆ්ලේවර් බොම්බ් එකක් ගයිස්. ඒ කියන්නේ රසවල් සෑහෙන්න වල ඉන්ෆියුෂන් නිකන් බෝම්බයක් වගේ නිකන් දිව මෙහෙම නම් තියෙන දිවේ හැම තැනක්ම ටච් වෙනවා ඒ ටේස්ට් උංග බුංග වෙනවා. උංග බුංග අර තල රහ එනවා මාර විදියට. ඔය තල ගොඩක් එළියට දාලා තියෙන නිසා. එතකොට ඇතුලෙන් නම් එන්නේ හරියට පැණි රසක් තමයි. ඒ කියන්නේ ඩේට්ස් මත් නෙමේ, ප්ලම් සුත් නෙමේ. අහිංසක පැණි රහ. ඔව්. බයි. එන්නකෝ මේ චෝටු වෙන්න. මගේ ඩයට් එකට බුද්ධ තව සරණයි. කටක් දෙන්න. දැන් ඊළඟට චෝටු වෙන්න කාලා බලලා මට කියන්න. දැන් පොඩ පොඩ ටයිට් වීගෙන එනවානේ පුතේ. මොනවා හිතන්නේ? ළමයක් සෑහෙන කල්පනා කරනවා. නෑ ඇත්තටම රහයි ඒක උංග බුංග රහක්. ඕක හොඳට සීතල කරොත් මොනවා වෙයිද? ඒක තමයි වෙන්න ඕනේ ඉතින්. මේක සීතල කරාම මේක ටයිට් වෙනවා. Tastes like ගොඩක් දේවල්. අන්න ඒක තමයි. but it's good. දිනේෂ් එන්නකෝ. ඒක වෙනම එකක්. දිනේෂ් මේක කාලා බලන්න. ගොඩක් තියෙනවා. ආ නේ කන්න.
දිනේෂ් මොකෝ නොන්ඩි ගන්නනේ. එහෙම කොහමද මේ කතර ගම යන්නේ? එහෙම නෙමෙයි ඔක්කොම එහෙම. වෙනම. දිනේට්ගේ අලුත් නම සොත්ති. අයියෝ. සොත්ති පාලි. ඉන්නේ නේ හිතන. අයියෝ. ප්‍රශ්න අහන්න එපා. මේ කැමරාවට උත්තර දෙන්න. කැමරාවට අවුලක් නැහැ. හොඳයි. නෑ මොනවද ඒකේ තියෙන්නේ වාගේ කියන්නේ. කියන්න බලන්න. අහුම්කක් දුන්නා සීනි දාලා තියෙනවා. ආ. ඒයි මේ කනවා. කියන සින්න. මේ තල මම්ම ගෙනාවේ තල. මේ මනුස්සයන් බඩ කියනවා. හරි ඕකේ. හරි තල තියෙනවා. තව? රටේදී. රටේ ඉඳී තියෙනවා. හරි. මම මේ vlog එක දාන්න නැතුවම vlog එක බලුව කොහොමද දන්නේ? එතකොට කාඩේට ගිහින් බඩ කියනවා. මමනේ බල්ටික් ගෙනා කරේ. හරි අපි මේකට දැම්මේ මොකද කියලා දන්නේ නැහැ නේ. මේකට දැම්ම ගොඩක් දේවල්. කියන්න බලන්න. එච්චරයි මං ගෙනාවේ. අනිත් ඒවා ගෙදර තිබිච්ච. හරි ඒ මොනවද ඒ? මෙතන තියෙන්නේ. තේරෙන්නේ චිකන් තියෙනවා ඔකේ. නෑ. අයියු. හරි හරි. හරි. තව එක දෙයක් මිස් වුණා වාට. ඒ වලින් පටන් ගන්න මොකක්ද? මොකද? ඒ වලින් පටන් ගන්න. බුදු රසපලා? කවුද? බුදු රසපලා? හරි. හරි. හරි මුද්දරස් පලන් කියන්නේ ප්ලම්ස් වලට. ඒක මං අද වෙනකන් දන්නේ නැහැ. මුද්දර දන්නවා. ඒ වුණාට මේ මනුස්ස හරියට කිව්වනේ. ඔය ඒක හරි. දිනෙක වැඩ එහෙම තමයි. එන්න අපි පුතේ වා කාලා කරනවා. කිව්වේ මොකක් වුණත් make sense. ඒක ඇත්ත. දෙන්නම. ආමන්දුත් තියෙනවා වගේ. ඒක මිස් වුණා වාට. ආමන්ඩ් අල්මන්ඩ් ඇත. ආනන්ද. මේක සෙට් වෙනකන් ඉන්න වෙලාවක් නෑ. සෙට් වෙන්න ඉතින් වෙලාවක් කලාවක් ඕනේ නේද? එතකොට මම මේ දැන් මේ හදපු ගමන් මේ පළවෙනි කෑල්ල අයින් කරා. ඉතුරු ටික තමයි මෙයාලට කැව්වේ. බුදුහාමුදුරන්ට පූජා කරන්න එක කැලක් තියලා ඒ ටික තමයි අපිට විනෝද වෙන්න හදලා දුන්නේ. එතකොට මේ ටිෂු එක දෙන්න පුතේ. අත් දෙකෙන් ෆෝන් එක අල්ලන් ඉඳිද්දි ටිෂු එක ඉල්ලන්න දෙන්න බෑ. හරි. එතකොට ඒක තමයි කතන්දරේ. මම දැන් සමුගණ්ඩයි යන්නේ. අපි යනවා දකුණට. දකුණේ බලය අර ඉන්නේ. සම්බ වරයි යා යුතුයි. මට ඉතින් දුක හුරුයි. දුක මට ඉතින් හුරුයි. දෙකෙන් එකක්. මට තේරෙන්නේ. හරි දැන් කොමාරි අපි දැන් පිටත් වෙලා යනවා. අයියෝ බෑග් එක බඩු දාන්න නැතුවම ඩිනේෂ් ගෙනියන්න හදන්නේ. පොඩක් ඉන්නකෝ දෙයියනේ. අනේ මේ අර එලි උදේ වෙනකොට ට්‍රැෆික් බාත්රූම් පාරයි හයිවේ එක? ඕනේ. හයිවේ එකෙත් ඉන්නවා. හරි ඉන්නකෝ කලබල වෙන්න එපා. අදත් කතරගම බලා පිටත් වෙන්නයි යන්නේ. ගොඩක් දුරට එන්න හිතන් ඉන්නවා. සමහර විට අනිත් අයටත් පුළුවන්. ඒවා කියන්න බෑ. කොහොම නමුත් මේ කෑම නෙමෙයි මං ඇත්තටම අද හදන්න හිටියේ. ඉස්සෝ දාලා හදනවා. හදන්න හිටියේ. ඉස්සෝ ගෙනල්ලා ක්ලීන් කරලා ඔක්කොම කරලා තිබ්බා. හැබැයි අර ඉස්සෝ මූඩ් එකක් නෑ දැන්. මම ගිහිලා ඇවිල්ලා ඉස්සෝ හදන්න මම හදලා පෙන්නන්න මඩ කලපුවේ විදියට කොහොමද හදන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒකට බැටික්ලෝ වල මිනිස්සු කියන්නේ පාල් පොරියල් කියලා. එතකොට ඉස්සෝ දැන් අපි කොළඹ කනවනේ ඉස්සෝ එක විදිය හදලා එහෙම නෙමෙයි ඒක හරි වෙනස් හරි රසයි. ඉතින් යා ඉස්සෝ හදලා පෙන්නන්නම් ඒක එකක්. දෙවෙනියට ගොඩක් කට්ටිය අහලා තිබුණා අපි හරියට ෆුල්ම පෙන්නුවේ නැහැ බිරියානි හදන එක. මග නවත්තපු වීඩියෝ එකක් තියෙනවද? ඔව් අවුරුදු දෙකකට විතර ඔව් එතකොට ඒ බිරියානි එක හදන්න එක කියන්නේ ගෙදර සාමාන්‍යයෙන් අපි එදා ඒ කියන්නේ ලන්ච් එකට අපිට හදන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් ඕනේ. ඒ ටික ඔක්කොම දාලා රයිස් කුකර් එකේ නිකන් බත් එක තම්බනවා වගේ ඒක තියලා අපිට තියෙන්නේ කෑම බිරියානි කන්න තමයි. ඉතින් එච්චර ලේසියට හදන්න පුළුවන් බිරියානි එකකුත් තියෙනවා. දම් බිරියානි තියෙනවා, නෝමල් බිරියානි තියෙනවා. ඉතින් ඒක තමයි ගොඩක් වෙලාවට අපේ ගෙදර හදන්නේ. චූඩි පුතා එදාට 3 පාරක් කනවා. ඉවර කරලාමයි පස්සේ. ඔව් ඇත්තරම චූටි පුතා තමයි ඔක ඉවරම කරන්නේ 3 පාරක් කනවා. ඒ ඔක්කොම පැත්තක තියලා තව විශේෂ දෙයක් කියන්න ඕනේ. කොලෙස්ටරෝල්, ෂුගර්, ප්‍රෙෂර් තියෙනවා නම් දවස ගානේ කණ්ඩ වට්ටෝරුවක් තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට ඒක අත්දැකීමෙන් මම බලලා තියෙනවා. ඒක කාලා මම ගොඩක් ඒ රෙසිපි එක කියලා දීලා ඒක කාපු කට්ටියට ගොඩක් දුරට පාලනය වෙලා තියෙනවා. වටෝරුවක් තියෙනවා. ඒක චට්නි වගේ එකක්. ඒක හදලා හැමදාම බත් කනකොට එකෙන් තේ හැන්දෙන් එකක්. ඒ කියන්නේ දාගෙන බත් එක කන්න තියෙන අනිත් જાති ඔක්කොමත් එක්ක ඒකත් එකතු කරගන්න තියෙන්නේ. ඒකත් මම ඊළඟ සැරේ ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් ඔයා එන්න දැන් අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න ඕනේ. අපි දැන් මේ vlog එක ඉවර කරන්න හිතෙනවා. තව ගොඩක් જાති තියෙනවා කියන්න දැන් මේ වෙලාවට කියන්න බෑ.
දැන් ඔයා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න ප්‍රසන්ට් කරලා. හරි ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා හැමෝටම බොහොම ස්තුති කියලා අපි සමුගන්නයි යන්නේ සුජි සරණේ වැඩසටහන. ඉතින් සුජි මමාත්මිය බොහොම ස්තුතියි. නෑ ඉස්සෙල්ලාම ඒකට කලින් ඔයාලට අහන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොනවද ඔය හිතන්නේ? මටත් එන්නවා. හරි very sorry okay fine ආයි කොල්ලා ඉතලා. මම ඉන්න පොඩ්ඩක් එහෙම කරට අත දාන්න එපා. ඉතින් අදත් බොහොම ලස්සන වැඩසටහනක් තමයි ඔබ වෙත අපි ගෙනා මේ සුජි සරණිය වැඩසටහන ඔස්සේ. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණේ අපේ ජනප්‍රිය ගායන ශිල්පිනී. එහෙම කියන්න බෑනේ උයලා පෙන්න බෑනේ. ජනප්‍රිය මේ කවුදනේ? ජනප්‍රිය චෙෆ් පාටි සුජීවා මිස් තමයි. ඉතින් බොහොම ස්තුතියි සුජීවා මිස් අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම අපිට උඩින් අපේ මොන කොකේ පාලක මැදිරිය. පාලක මැදිරියෙන් අපිට පොඩි පණිවිඩයක් ආවා ඔබගේ රතු දෙතොලෙන් අපිට අහන්න කියලා. මේ වැඩසටහන ගැන ඔබතුමිය මොකද හිතන්නේ? වචන ස්වල්පයක් කියන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ලෝකෙම තියෙන හොඳම ප්‍රෝග්‍රෑම් එක මේක. වැඩසටහන මේක. කවමදාකවත් කිසිම තැනක මේ වගේ වැඩසටහනක් තිබිලා නැහැ. මේක තමයි හොඳම වැඩසටහන නම්බර් 1. ඔයාගේ ප්‍රසන්ටේෂන් එක ගොඩක් ලස්සනයි වත් හරි ලස්සනයි. එතකොට මේ බලන හැමෝටම මම ස්තුති කරන්න කැමතියි. ඒ වගේම ආයිමත් මම කියනවා මේක තමයි හොඳම වැඩසටහන. මේ channel එක තමයි මේ ලෝකේ තියෙන හොඳම channel එක. වෙන කිසිම channel එකක් හොඳ නෑ. ඕගොල්ලෝ බලන්න මෙපා වෙන channel එකක්. මේ channel එක විතරක් බලන්න. මේ program එක විතරක් බලන්න. පාලක මැදිරියෙන් අපිට මෙසේජ් එකක් එනවා. දැන් අපේ කාල වේලාව ඉවරයි කියලා වැඩි. පෝල කෙනෙක්. මේ ඉවරයි. නෑ පෝල කෙනෙක් පොඩ්ඩයි මේ පෝල ඔන්න කෙනෙක් කරා. ඔව් කියන්න. හලෝ ආයිබෝවන් කියන්න. මේ ඉවර කරනවනේ. මේ සොයෝ කලින් අනිත් ප්‍රෝග්‍රෑම් එක තෝකමන කිව්වා ඒක නෙමෙයි කිව්වනේ හොඳ මේ ඒව ගෙනන කොහොමද යාකන්නේ. ඒකනේ අන්තිමට ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකොට සාමාන්‍යයෙන් කෝලස් දාන්න නැත්තේ කෝලස් අනිත් කියන්නේ මේ මම channels වල වැඩ කරලා තියෙනවා. ඉතින් කෝලස් දාන ටෙක්නික් එකක් තියෙනවා. ඒක මම ප්‍රසිද්ධියෙන් කියන්න කැමති නෑ. අපි අර නිකන් විහිළුවට මේවා කියනවා මිසක කිසිම කෙනෙකුට හානියක් කරන්නවත් එහෙම කියන්නේ නැහැ. ඔක්කොම channels හොඳයි. හැබැයි ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඒ වෙලාවේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ වාඩි වෙලා ඉන්න එකේ සුපිරියට යනවා කඩේ ආයෙ මොනවද කරන්නේ? ලගේජ් 40 කිලෝස් එකක් අරන් යන්නේ. එහෙමනේ කියන්නේ. ඔයා හරි ලස්සනයි ප්‍රෙසන්ටර් කියනවා ප්‍රෙසන්ටර් එකේ එහෙම ඉන්නවා. අනේ ඔයා හරි ලස්සන වගේ ප්‍රසන්ටේෂන් එක හරිම ලස්සනයි. නෑ ඒක අපිත් කරනවා ඒක හරිම ලස්සනට කරනවා. අනිත් එක ඔයා ඇහුවේ හොඳම ප්‍රශ්නයක්. ඔව් මොනවාද? ඉතා වැදගත් ප්‍රශ්නයක්. ගෝම් ප්‍රශ්නයක් ඇහුවොත් ඒක තමයි ඇහුවේ. එතකොට මේක තමයි උත්තම channel එක. මේක තමයි උත්තම program එක කියලා තමයි අපේ සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ. එතකොට හරියනම් මේ වැඩසටහනේ දැන් මේ උගේ මේ ගෑණි ඉවර කරන්න මම ඉවර කරන්න බලන් ඉන්නේ. ඕකේ එහෙනම් නෑ පොඩක් ඉන්න ඉවර කරමු දැන්. ඉතින් බොහොම ස්තුතියි අපේ වැඩසටහන බැලුවට ඔබ සැමටම හෙටත් අපිත් එක්ක මේ වෙලාවෙම ඔයගොල්ලෝ එකතු වෙලා එන්න සුජි සරණිය වැඩසටහන බලන්න. එහෙනම් ආයුබෝවන්